ඔබටත් කවදාහරි මෙහෙම වෙලා තියෙනවද? නිකන් ඉන්න වෙලාවක කිසිම හේතුවක් නැතුව හිතට මහා අමුත්තක් දැනෙනවා. ඒක දුකක් නෙවෙයි, කේන්තියක් නෙවෙයි, නිකන් හිස් බවක්. ෆෝන් එක බැලුවට, සින්දු ඇහුවට, මොටිවේෂන් වීඩියෝ බැලුවට ඒක හරියන්නේ නැහැ. ඇයි මට නිකන් සතුටින් ඉන්න බැරි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව මේකයි. ඔබේ ජීවිතේ ප්‍රශ්න විසඳන්නේ නැතුව, බලහත්කාරයෙන් ධනාත්මකව හිතන්නේ නැතුව, තප්පර 15ක් ඇතුළත ඔබේ මොළය සතුටුදායක තත්වයකට පත් කරන්න පුළුවන්. අද මම ඔබට කියලා දෙන්නේ ඔබේ මූඩ් එක ක්ෂණිකව වෙනස් කරන සරල විද්‍යාත්මක ක්‍රම 3ක්. අපි එකම ප්‍රශ්නයකට මුහුණ දෙන පුද්ගලයන් දෙන්නෙක් ගැන හිතමු. දෙන්නටම එකම ට්‍රැෆික් එක, එකම වැඩ පීඩනය. හැබැයි එක්කෙනෙක් මුළු රෑම ඒ ගැන හිත දුක් වෙනවා. අනිත් කෙනා ඒක අමතක කරලා සතුටින් ඉන්නවා. මෙතන වෙනස තියෙන්නේ ඔවුන්ගේ ජීවිතවල නෙවෙයි. ඔවුන්ගේ මොළය ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. මතක තබා ගන්න. ඔබේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබව සතුටින් තියන්න නෙවෙයි. අනතුරු වලින් බේරගන්න ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නයි. ඊ ක්‍රියාවලිය තේරුම් ගත්තොත් අපිට ඒක ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන්. පළමු ක්‍රමය තමයි face feedback switch. ඔබේ මොළය හැඟීම් නිර්මාණය කරනවා වගේම ඔබේ ශරීරයේ තියෙන විදිහ අනුව ඔබ ඉන්න ඕනේ මොන වගේ හැඟීමකද කියලා තීරණය කරනවා. දැන් මාත් එක්ක මේක කරලා බලන්න. ඔබේ ඇහිබැම මදක් ඉහළට ඔසවන්න. හකු ලිහිල් කරන්න. කටකොණින් පුංචි හිනාවක් මුහිනට ගන්න. ලොකු හිනාවක් නෙවෙයි, ඊටාම මෘදු හිනාවක්. මේ ඉරියව්ව තප්පර 15ක් තියාගන්න. මෙතනදි වෙන්නේ ඔබේ මොළයට අපි දැන් ආරක්ෂිතයි කියන පණිවිඩය යන එකයි. එතකොට මොළයේ ආතතිය ඇති කරන රසායනික ද්‍රව්‍ය අඩු කරලා සතුට ඇති කරන රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ඔබේ මූඩ් එක නරක වුණත් මොළය සිතුවිලි වලට වඩා ශරීරයේ ඉරියව් වලට වේගයෙන් ප්‍රතිචාර දක්වන නිසා මේක සාර්ථක වෙනවා. ඔබේ හිත එක තැනක නවතින්නේ නැතුව ප්‍රශ්න ගැනම හිතමින් දුවනවා නම් මේ දෙවනි ක්‍රමය පාවිච්චි කරන්න. ඒක තමයි name it to team it. ඔබට දැඩි ආතතියක් හෝ පීඩනයක් දැනෙන මොහොතක සිතින් හෝ ශබ්ද නගා මෙහිම කියන්න. මට දැන් ආතතියක් දැනෙනවා. නැත්තම් මට දැන් ලොකු පීඩනයක් දැනෙනවා. ඉච්චරයි. ඒ ගැන විග්‍රහ කරන්න යන්න එපා. ඔබ ඒ හැඟීමට නමක් දුන්න ගමන් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය හැඟීම් පාලනය කරන මධ්‍යස්ථානවල සිට තර්කණීය පාලනය කරන මධ්‍යස්ථානවලට මාරු වෙනවා. ඒ හරියට කුණාටුවට අහුවෙලා තෙමිනවා වෙනුවට ගියක් ඇතුලේ ඉඳන් කුණාටුව දිහා බලනවා වගේ වැඩක්. මේ හරහා ඔබේ පීඩනය තප්පර කිහිපයකින් අඩු වෙනවා. දැන් එන්නේ වැදගත්ම ක්‍රමය. මේක තමයි ඔබේ මොළයේ සතුට ඇති කරන රසායනික ද්‍රව්‍ය නිපදවන වේගවත්ම ක්‍රමය. මයික්‍රෝවින් ඩොපමින් හිට්. අපේ මොළය ඩොපමින් නිදහස් කරන්නේ ලොකු ඉලක්කයක් ඉවර කළාම විතරක් නෙවෙයි. අපි යම්කිසි ප්‍රගතියක් ලබනවා කියලා දැනෙන කොටයි. ඒ නිසා දැන්ම තප්පර 15කට වඩා අඩු කාලයකින් කරන්න පුළුවන් පොඩි දෙයක් කරන්න. ඍජුව වාඩි වෙන්න, නැත්තම් හුස්මක් ගන්න, එහෙමත් නැත්තම් වතුර උගුරක් බොන්න. මේ වගේ පොඩි දෙයක් කළ ගමන් ඔබේ මොළයේ ඒක ජයග්‍රහණයක් විදිහට දකිනවා. ඊ ලැබෙන ඩොපමින් නිසා ඔබේ උනන්දුව සහ සතුට ශනිකව වැඩි වෙනවා. මතක තබා ගන්න. උනන්දුව ඉන්නේ වැඩක් කරන්න කලින් නෙවෙයි, වැඩක් කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් මීළඟ වතාවේ ඔබට කිසිම හේතුවක් නැතුව හිතට අමුත්තක් දැනුනොත් මේ දේවල් මතක තබා ගන්න. මුහුණේ ඉරියව්ව වෙනස් කරන්න, දැනෙන හැඟීමට නමක් දෙන්න සහ පොඩි ජයග්‍රහණයක්වත් පත් කරගන්න. සතුට කියන්නේ කොහේ හරි තැනක තියෙන දෙයක් නෙවෙයි. ඔබේ මොළය ඇතුළින්ම සක්‍රිය කරගත යුතු දෙයක්. තප්පර 15ක් ඇතුළත ඔබේ මූඩ් එක පාලනය කිරීමේ හැකියාව දැන් ඔබට තියෙනවා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, යාළුවන් අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.